ඔයා කැමතිද පොයම් ලියලා මාසෙක රුපියල් ලක්ෂයක් දෙකක් හොයන්න? හරි. එහෙනම් මේ වීඩියෝ එක අහන්න. ඉතින් අද අපි ඉගෙන ගන්නේ පොයම් ලියලා කොහොමද මාසෙකට ලක්ෂයක් දෙකක් නිකන් ඉඳලා අපි හොයාගන්නේ කියලා. ඉතින් මේ ක්‍රමය හරිම ලේසි. ඒතකොට මේක අපි කරන්නේ AI එකක් භාවිතා කරලා. හරි. එහෙනම් අපි වීඩියෝ එකට යමු. right. මේ තමයි Poetry Foundation එකකින් කරන මේ Poetry Magazine කියන වෙබ්සයිට් එක. එතකොට මේකෙදී අපිට free හරිද free poem submit කරලා අපිට මුදල් හොයන්න පුළුවන්. එතකොට මේගොල්ලන්ගේ මේ import note එකක් තියෙනවා. ඒක අනිවාර්යෙන් කියලා මේක submit කරන්න කලින්. එතකොට rules and condition. එතකොට දැන් මේගොල්ලන් කියලා තියෙනවා මේ test poem එකකට එක line එකකට ගෙවනවලු $10ක්. එතකොට minimum payment of $400 per poem. හරිද? poem එකකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් poem එකක පේලි 40ක් විතර තියෙනවානේ. එතකොට averagely poem එකට $400ක් ගෙවනවා. එතකොට visual poem එකකට $400ක් ගෙවනවා. එතකොට video poem එකකට $600ක් ගෙවනවා. ඒ වගේම prose එකකට $250ක් ගෙවනවා. එතකොට මේගොල්ලන් කියලා තියෙනවා instruction and guide for submittal are valuable on their website. If you are having the technical issues with submittal, please contact support@submittal.com. එතකොට මේකේ අපිට මේකෙන්ම මේ සබ්මිට් කරන්න පුළුවන් poem එකක්. එතකොට where I can submit my work to poetry. හරිද? එතකොට කොහෙද මේ සබ්මිට් කරන්න කියලා මේගොල්ලන් ඉතින්. එතකොට මේගොල්ලන් තියෙනවා මේ ඉතින් if you cannot use submittalpoetry.com. හරිද? එතකොට we are submittal for collect submission for poetry. Please visit our submittal page. හරිද? මේගොල්ලන් submittal page එකක් තියෙනවා. දැන් මේ ක්ලික් කරාම කෙලින්ම යන්නේ මේ submittal page එකට. ඒතර මේකේ තමයි අපිට මේ poem එකක් ලියලා මේ ඉතින් submit කරන්න පුළුවන්. හරිද? ඉතින් right ඔයාලට පේනවා මේ submit කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් මෙහෙම ක්ලික් කරාම email address එකෙන් register වෙලා මේක poem එක submit කරන්න පුළුවන්. මම මේ register කරලා නැහැ. හරිද? එතකොට හැබැයි මේකේ මම කලින් වැඩ කරා එක සයිට් එක මම ඒක පෙන්නන්නම්. ඒක මේ ඕගොල්ලෝ මේක try කරන්න. මම මේක පෙන්නන්න වැඩි කැමති නැත්තේ අපේ අය රීච් වර කරගත්තොත් එකකින් earn කරන අයටත් disturb වෙන හින්දා. ඒක නම කියන්නෙත් නෑ මම ඒක යථා කාලේ පෙන්නන. ඒකට ඒකේ තියෙන්නේ mail එකකට submit කරන්න. මේකේ හිම නෑ. මේ කෙලින්ම submit කරන්න පුළුවන්. mail එකට ඒ poem එක submit කරලා ඒගොල්ලන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් poem එක list කරොත් එහෙම අපිට mail එකක් කියනවා. ඒ වගේම අපිට ඒ කියන්නේ PayPal එකට සල්ලි ගන්න පුළුවන්. හරිද? එතකොට how does poetry pay its contributors? හරිද? pay කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. එතකොට wire transfer කරනවා. හරිද? ඒකින් දවුලක් නැහැ. right? එතකොට දැන් අපි කොහොමද හොඳ poem එකක් ලියන්නේ? දැන් මම poem ලියන්න දන්නේ නැහැ. දැන් ওই ප්‍රශ්නේ එනවනේ මම දන්නවා. හරිද? ওই ප්‍රශ්නේ එනවනේ. එතකොට ඒකට කරන්න තියෙන්නේ ඊසි දෙයක්. ඊට කලින් මම අපිට ඇවරේජ් මේකෙන් කොච්චර ගන්න පුළුවන්ද කියලා සලකන්න. සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ දැන් මම මේ කියලා දෙන ක්‍රමයට ඔයාට මේ සාමාන්‍යයෙන් poem 20ක් 30ක් මාසෙකට නිකන් ලියා ගන්න පුළුවන්. 30 නෙමෙයි 100ක් විතර ලියා ගන්න පුළුවන්. හරිද? 100ක් විතර ලියාගෙන ඕක ග්‍රැමර්ලි එකට දාලා චෙක් කරගෙන සාමාන්‍යයෙන් ඔයාට අතින් හදන්න පුළුවන් නම් ඒ හදින් හදන්න පුළුවන් කැලි දාලා සාමාන්‍යයෙන් AI detection එකකට දාලා AI humanity එක කීයක් වෙනවද කියලා බලලා දාලා තමයි submit කරන්න ඕනේ. හරිද? නැත්තම් submit කරන්න එපා. හිතන්න දැන් poem එකකට $400ක් උඩ average poem 100ක් submit කළා poem දෙකක් list වුණා කියලා හිතන්නකෝ. $800ක් නේ. හරිද? ඉතින් අනිවාර්යෙන් 100ක් submit කරොත් එම poem එකක් අනිවාර්යෙන් list වෙන්න තියෙන සම්භාවිතාවය 50% තියෙනවා. හරිද? ඉතින් මහන්සි වෙන්න ඕනේ. මහන්සිලා දැන් මාසයක් දෙකක් යන්නත් පුළුවන්. මේ සාමාන්‍ය මේක මාස 3-4ක් යන්නත් පුළුවන් poem එකක් ඔයාගේ මේගොල්ලෝ list කරන්න. එතකොට දැන් මේගොල්ලන් 1,50,000ක් poem වෙනවා. we receive more than දැන් බලන්න මේගොල්ලෝ 1,50,000ක් poem submit කරනවා each year. හරිද? year එකකට. හරිද? ඉතින් we close for submission from June 15 to September 15 annually. ඒ කියන්නේ මේ මාස 3 මම හිතන්නේ ජූන් ජූලි ඒ කියන්නේ මාස 3ක් මම හිතන්නේ මේගොල්ලන්
සබ්මිට් කරන්න නැහැ. ඒ කියන්නේ සබ්මිෂන් ගන්න හැමතැන එකේ ක්ලෝස් කරලා ඇති. ඉතින් අපි බලමු දැන් කොහොමද පොයම් එකක් ලියා ගන්න කියලා. දැන් DeepSeek එකේ තමයි මම ඒකට ඔයගොල්ලෝ යෝජනා කරන්නේ. ඉතින් Q&A එකක් පුළුවන්, Cloud එකක් පුළුවන්, ChatGPT එකක් පුළුවන්, Perplexity එකක් පුළුවන්. එතකොට මම new chat එක ගන්න. එතකොට මම simply prompt එක ලියන්නම්. write me a poem for little child went her first day of school. Right, එතකොට write 40 line poem. right, දැන් මේ අපිට අතින් හදාද ලියන්න බෑනේ. ඉතින් අතින් හදනවා කියන්නේ තාල ගැලපෙන්නත් ඕනේ. එහෙම සීන් එකක් තියෙන්න ඕනේ. හරි. ඉතින් බලමු. A little backpack, shiny and new. Tiny pink shoe tied බලන්න ලස්සනයි අතරම. දැන් මේ අතින් හදන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් මේ අතින් හදනවා නම් අපිට සාමාන්‍ය පොයම් එකක් හදන්න දවසක් විතර ගත වෙන. එතකොට මේම ඉතින් දවස් 30ක් හදලා ඉතින් මාක ක්වොලිටි නම් ඒක සබ්මිට් වෙන්න තියෙන ඊට කරත් වැඩි. හරිද? එතකොට බලමු ලයින් 40ක් ආවද කියලා. 3 4 5 6 7 8 නෑ 7යි ආව. ලයින් 7යි ආවේ. sorry ලයින් 7යි ආවේ. ඉතින් තාම මේක මේ දික් කරන්න පුළුවන්. හරිද? ඉතින් ගොඩක් හොඳයි. දැන් මේ වගේ එකක් ඉතින් Grammarly එකට දාගෙන බලන්න. හරිද? Grammarly එකට දාලා ස්පෙලිං එලා තියෙනවද කියලා බලලා ඊට පස්සේ AI detectors තියෙනවනේ free. හරිද? එතකොට මේ Grammarly එකේ අපිට check කරගන්න පුළුවන්. ඒකකට එක වතර 100ක් දුවයි දාන්න පුළුවන්. හරිද? ඒකෙන් check කරගෙන එතකොට quail bot AI detector දෙන එක තමයි දැන්ට තියෙන ලෝකයේ හොඳම AI detector එක මම සලකන්නේ. ඉතින් මේකෙන් අපිට පුළුවන් මේ check කරගන්න. හරිද? ඉතින් සරල ක්‍රම ටිකක් තිබ්බේ. හරිද? ඉතින් පුළුවන් නම් කරන්න වාගේ පොයම් එකක් සාමාන්‍යයෙන් මේකේ සයිට් එකේ ඇඩ් වෙන්න මාස 5ක් යන්න පුළුවන්, 6ක් යන්න පුළුවන්. අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ වාගේ සාමාන්‍යයෙන් මාසෙකට එකක් පොයම් ලිස්ට් වෙලා ඊට පස්සේ අවුරුද්දක් දෙකක් ගියාම ඔයාට පොයම් 3-4ක් සබ්මිට් කරගන්න පුළුවන් මාසෙට. හරිද? ඉතින් ලොකු earning එකකට යන්න පුළුවන්. ඉතින් මාසෙන් දෙකකින් කරන්න බෑ. සමහරක් වෙලාවට අවුරුද්දකට වැඩි ගියයි. ඉතින් බල කරන්න පුළුවන් කෙනෙක් කරන්න. මොකද කරත් ඔයාට එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හමු.